ගොඩක් කළාලෝ. අන්න බලන්න සංග. ඔයගේ ගඳ බලන්න ඕනි. අන්න අතන ලින්ද. ඔය නාගත්තා හොඳයි. ඒක නෙමෙයි අයියේ. ඒක මොකක්ද අයිනේ තියෙන්නේ? මෙතන කල්පිලා. බලන්න ඉතින්. කල්පිලක් මෙතන. කල්පිලක්. ඔබට දන්නේ කරන්නේ. මේ චෛත්‍යයක් හදන පන්සලේ. මේ චෛත්‍යයට ආධාර රටය ගැනීම සඳහා තමයි මේ කල්පිල කියන්නේ. ආයේ අයියේ. ඒක නෙමෙයි රත්තරන් අයියේ. ඔව්. කලින් ජෝන්ජාල පොඩ්ඩක් චාටර් වුණා වගේ. ඔව්. අලුත් එකක් දාන්න. ඒක තමයි අලුත් දෙයක් දාමුනේ. ඔව්. මිතුලේ රලි මාලිගාව. මිතුලේ රලි මාලිගාව. අදපියලා මන්න. ගමන උඩ වාඩි වෙලා ගස්ස කරන හැටි වලන්න කරාච්චි ගැටි. ඒක නෙමෙයි ඒක නෙමෙයි සුදෝ. මන් දැන් අත් උඩට එනකොට බලාගෙන ඉන්නේ. දෙන්නේ මගේ මුණ දිහාම බලන්නේ. සම්පූර්ණ මින්න රත්තරම කොල්ල ඉස්සෙත් නැකලා. ඔය දාත්තන් දෙන්නා ගාල් මේ ඇඹුරුම් ගාලේ අතුල්ලපු දාත්තන් දඩු හොදයි තියෙන්නේ. ඒක කටපළල් වෙලා තියෙනවා. ඔය දන්නේ මගේ තොඹ පළල්ලුනේ මොකද කියලා මෙච්චර. දන්නේ? දවදා කොහෙද කියන රත්තරන් අයිය වගේ. අපේ ගෑන් මම හොරා කාලා උවෙලා. ඔව්. ඇතිල්ලුවා නේද දිග්ගලේ මගේ මූණ. එහෙම තොඹ මෙහෙම තිබ්බේ. මේ මෙච්චර. පළල්ලු නානේ. ඒකට පළල්ලු. රහසියට ගහන. රත්තරන් අයිය. අර දැන් මම උඩට එනකොට ඉන්නේ මට ගැව්වනේ. ඒ දෙන්න දකිද්දි මට කවියම මතක් වෙනවා. බලන්න කියන්නකෝ. නාමල්ලෝනේ නම් නාගයටට වරෙන් සපු මල්ලෝනේ නම් සපු ගායටට වරෙන් රුක් මල්ලෝනේ නම් රුක් ගායටට වරෙන් මගේ නමෝනේ නම් ගත්තේරියට වරෙන් කොහොමයි කවි කියන්නේ? ඒක කියන්න බලන්න. ඒක නෙමෙයි. ඔය හිතගෙන කවි හරදී. හිතගෙන කවුද? ඔව්. මම දැකලා අර එක පාටිට ආපු ගමන් කියන්නේ හිතගෙන කවි. කියන්න බලන්න මම දන්නේ නැහැ. ඔන්න මලේ නාමලේ නිරවරෙන් දන්නේ නැහැ නේ ඔන්න මලේ නාමලේ නිරවරෙන් අත බින්දේ ගා උගුලන් ගෙදර වරෙන් යලනි ගඟේ ලොරිය යනවා බලවරෙන් සාදුකාරදී ලොරිය කඩගී වරෙන් මගාල කාලේ ඇති කල තල ගොයි පැටියා මගේ තනියට අල්ලපු ගෙදරින් හිටියා යන්නේ නලරි බස් නවතාගෙන හිටියා මිනි නොකයි මාතර ගිගිලිගේ වැටියා නන්දගේ ඉතේ මට කොමාරි දුන්න මාමගේ ඉතේ මම්මර මර වැඩ ගන්න එතකොට නනගේ ඉතේ ඔරාට පැනලා යන්න මගේ ඉතේ දෙන්නම කෙලගෙන දෙන්නම කෙලගෙන යන බාරිය කානේ. හොඳයි නේද? තව එකක් කියන්න පුළුවන්ද? ඒක නෙමෙයි අර නැන්ද කෙනෙක් මෙන්න මිනික් කොරගෙන බලාගෙන අයියෝ. අනේ නිරුදත් යන වෙලාවක ගොඩක් කරේ ඔය තමයි. ඔය තමයි එහෙම කියන්නේ කිව්වේ. එහෙම කියන්න බෑ නේද? ඒක නෙමෙයි අයියෝ ඔය මොකද මෙච්චර මේ තැම්පත් වෙලා. ඔය මොකද මෙච්චර මේ තැම්පත් වෙලා. ගොඩක් ඉන්න තන මම කොහොමද දඟලන්නේ? ඔයද ඔය ඉතින් කඩේ ගොඩක් ඉන්නකොට ඔයද ගෙල්ලෙක් ඉන්නකොට කොහොමද දඟලන්නේ මේක ගන්න. ඉන්නවද ඉන්නේ නැහැ. ඔය කුතුමෑ ඔය මං ඉන්නේ ගෑන්ගේ කුතුමාල දාන්න මේ ඉන්නේ කාලවල තැම්පත් වෙලා. මොකෝ වෙන්නේ මේ පැත්තේ ආවම මේ පැත්තේ ආව මොකක්ද දන්නවද මේ මෙච්චර මේ ලොකුවට කල්පිලා කරනවා කියලා මට මේ එකට ආරංචි වුණා එහෙම ඔව් මේ ගමේ මිනිස්සුන්ට මේ දෙදි පදින් දෙවියන්ගෙන් ගෙනාවු නොයිදු සතුවේ ආතිරි කලලා
මේ ගමේ තියෙන දෝෂ නිවාරණය වෙන්න කියලා ආශිර්වාද යන තමයි මම ආවේ. එහෙනම් ඉතින් අපිට මෙතන ලොකු කාල වේලාවක් ගන්නත් බෑ. මෙතන තවත් ඉතින් කරගෙන යන්න ඕනේ. මේ මිනිස්සුන්ට මේ ඉන්න බැම්බෙදින ලොකු කුඩා සියලු දෙනාටම දෙදෙනි පදිනි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ කියලා ආශිර්වාද කරන අපි යමු මෙතන. අපේ පොඩි ආමුදුරන්ටත් එක්ක අමතකුණයි කියලා හිතන්නේ නැහැ.